can we could English වල ගොඩක් අය පටලවන lesson එක. Hello everyone, අද අපි English lesson එකක් ගැන කතා කරනවා. ඔව්. අද topic එක සහ could. ඒත් අද lesson එකෙන් පස්සේ ලේසියෙන් තේරෙයි. can කියන්නේ දැන් තියෙන හැකියාව. උදාහරණ බලමු. I can swim, she can dance, we can speak English. ඒ කියන්නේ? දැන් කරන්න පුළුවන් දේවල්. ස්තේවල්. ඒ කියන්නේ දැන් කරන්න පුළුවන් දේවල්. could කියන්නේ කලින් තිබුණු හැකියාව හෝ polite requested. උදාහරණ. කියන්නම් උදාහරණයක්. I could run fast when I was young. තවත් එකක්, could you help me? මේක can you help me? ට වඩා polite. දේවල්. ඒ කියන්නේ දැන් කරන්න පුළුවන් දේවල් could කියන්නේ කලින් තිබුණු හැකියාව හෝ polite request. උදාහරණ I could run fast when I was young. තවත් එකක්, could you help me? හරි. තේරුණාද? මේක can you help me ට වඩා polite. දැන් easy trick එකක් කියන්නම්. can දැන් හැකියාව, could කලින් හැකියාව, polite request. මේක මතක තියාගත්තොත් lesson එක ලේසි. මම කලින් හිතුවේ can සහ could එකම කියලා. හා. එහෙම mistake සාමාන්‍යයි. නියමයි. දැන් නම් හොඳට තේරෙනවා. හරි, දැන් practice කරමු. I swim now කියනකොට answer එක can. When I was 5 I run fast කියනකොට answer එක could. Yes. අද lesson එකෙන් can සහ could ලේසියෙන් තේරුණා කියලා හිතනවා. හැමදාම English practice කරන්න. English අමාරු නැහැ. See you in the next podcast. Bye everyone.